සුබ දවසක් යාළුවනේ. මම ඔයගලට අද ගෙනාවා මේ කොහොමද වඩ එකක් හදාගන්නේ කියලා. ඉතින් මට අද කඩලා පරිප්පු තිබ්බේ නෑ. මම ඒකින්ද මන්සුරු පරිප්පු තමයි අද යොදාගන්නේ වඩ එක හදන්න. මේක ඉක්මනට හරි ලේසි. මේක ඔයගලා පෙගෙන්න දාන්න. පෙගෙන්න දාලා ඉවරලා මේ ඔයගලට පුළුවන් මේ කොටා ගන්න. ඒ කියන්නේ ගයින් කරගන්න පුළුවන්. ඕනනම් කොටා ගන්න පුළුවන්. බෙන්ඩර් දාන්න පුළුවන්. ඕන එකක් කරගන්න පුළුවන්. මම නම් ඉස්සලම ටිකක් ගන්න භාගයක් විතර ඒක අරගෙන පිටි වෙන්නම කොටා ගන්න. ඊට පස්සේ ඉතුරු ටික ඇට ඉතුරු වෙන්න සාමාන්‍ය පොඩ්ඩක් කොටා ඇට ඉතුරු වෙන විදිහට. ඉතින් යාළුවනේ මම මේකට යොදාගත්ත අද මේ උඹලකට යොදාගත්ත අම්මිරිස්. එතකොට සුදු ලුණු මම යොදාගත්තා. මොකද කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. ඒක නිසා මම සුදු ලුණු යොදාගත්තා. මොකද මේකත් සාමාන්‍ය තෙල් කෑමන්නේ කොලෙස්ටරෝල් තියෙන්න පුළුවන් සුදු ලුණු වලින්. ඒක මේ ගොඩක් දුරට නැති වෙගෙන යනවා. ඊළඟ කරපිංච අම්මිරිස්. එතකොට මම ගත්තා මේ ලුණු. ආයෙ ගත්තා මම කහ කුඩු ගත්තා. ගම්මිරිස් ටිකක් ගත්තා. ලුණු ටිකක් ගත්තා. පාන් පිටි ටිකක් ගත්තා. මේ ඔක්කොම දාලා හොඳට අනාගන්න ඉතින් ඔයගලට අවශ්‍ය විදිහට දන්නවනේ වඩ එක හදන විදිහ රවුමට හදන්න පුළුවන්. ඕනනම් ගුලි කරලා එහෙම හදන්න පුළුවන්. එහෙම හදාගන්න. ඊට පස්සේ මම මේක දානවා තෙලට දාලා බාගට බෙදනකොට ඔයගලා ගන්න මේ ඔක්කොම ටික බාන්න. බාගට බෙදලා ගන්න. ඊට බෙදලා විනාඩි 5ක් විතර තියලා ආයි දාන්න. ඊට පස්සේ තමයි ඔයගලට මේ කියන්නේ කරස් ගාලා තියෙන ක්‍රිස්පි ගතිය ඔක්කොම එන්නේ. එතකොට තමයි උඹලකට වඩ එක සාර්ථක වෙන්නේ. ඉතින් එහෙම හදලා බලන්න ගයිස්ලා. හරි රහයි. හතරම මේ පොඩි වෙලාවක් යන්නේ තේ බොන වෙලාවට. ඒ වගේම තමයි මම වඩ එකත් එක්ක කන්න මම ලෑස්ති කරගත්ත තේ එකක්. ඒකට මම ඉඟුරු දැම්මා. මොකද ඉඟුරු දැම්මේ මේ බොන තෙල් ටික පිච්චිලා යන්න. ඉතින් ඒකත් හරි පාසුකමක්. බීලා බලන්න තේක. එතකොට තෙල් ගතිය නැතුවම යනවා. එහෙනම් ගයිස්ලා මගේ වඩ එක රෙඩි. බලන්න ඕගොල්ලෝ ඔක්කොම බලලා හදලා කාලා බලන්න. ගොඩක් ආසයිතේ. ඕකේ එහෙනම් තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඕකේ. එහෙනම් සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න. ඒවා